හරි. ළමයි කීප දෙනෙක්ම ඉඳලා තිබ්බා මේ ඉන්විටේෂන් එක කොහොමද ලියන්නේ කියලා පොඩ්ඩක් දාන්න කියලා. එතකොට මේ ටියුට් එකේ ළමයි තියනවා ඉන්විටේෂන්ස්. ඒ ඉන්විටේෂන් වල පිටුවක් එක ගත්තොත් පස්වෙනි පිටුවක් කියලා තියෙන්නේ. ඉන්විටේෂන් එකේ පැහැදිලි ආකෘතියක් නැහැ ළමයි. ඉතින් ආකෘතියක් නැති වුණාට ඔයාලට අර නෝටිස් එකේ ආකෘතියටම මේක ලියන්න පුළුවන්. හැබැයි ඒකේ භාවිතා කරන පොඩි එකේ ලැන්ග්වේජ් එක චුට්ටක් වෙනස් වෙනවා. දැන් මේකෙදි උඩින්ම ඉන්විටේෂන් කියලා දාලා ඉන්විටේෂන් කියලා දාලා ඔයාට ඔයාගේ කතාව ලියන්න පුළුවන් මේක. මෙතනට දාගෙන ඉවරලා ලියන්නේ. පස්සේ ඒ ටිකක් දාලා කවුද ලියන්නේ කියලා කිව්වේ. පැහැදිලිද? ඕක තමයි සරලම ආකෘති ඉන්විටේෂන් එකක් වටලා ගන්න තියෙන. හැබැයි මේකේ මැද බොඩි එක අපි අර නෝටිස් එක වගේ මේ ඇඩ්වාන්ස් කරලා ෆෝමලි ලියන්න යන්නේ නැහැ. ඒක හරි සරලව ලියා ගැනීම ගොඩාක් ප්‍රමාණවත් වෙනවා. මේ බලන්නකො ඉන්විටේෂන් එකේ කතාව. ඔයාලට දීලා තියෙන පළවෙනි ප්‍රශ්නේ බලන්න. මේකේ විශේෂම කාරණාවක් තියෙනවා පුතා. ඔයාගේ ප්‍රශ්නේ write a letter of invitation කියලා කිව්වා. letter of invitation කියලා කිව්වොත් එතකොට ඔයා ලියන්න ඕන පුතා invitation එකක් ගන්න නෙවෙයි. එතකොට ඔයා ලියන්න ඕනේ letter එකක්. ඒ letter එක ඇවිල්ලා formal letter එකක් වෙනවා. පැහැදිලිද? මොනවා පටල ගන්න විදිහ. පටල ගන්න තැන. එතකොට ඔයා ලියන්නේ formal letter එකක්. මොනවා කරලාද? invite කරලා කාට හරි. හැබැයි letter of invitation එකේ එන්නේ ඔයාලට ගොඩක් වෙලාවට part 2 එක. part 1 එකේ આવොත් කෙලින්ම ඔයාලට හදන්න තියෙන invitation එකක් තමයි. බලන්න මේ වචන. letter of invitation කියලා කියන්නේ ආරාධනා කරමින් ලියන ලිපිය. නිකන් invitation කියලා තිබ්බොත් අන්න එතකොට ඔයා හදන්න ඕන ආරාධනා පත්‍රය. වචන බලන්න. හරියට වචන බලන්න. සමහර වෙලාවට second part එකකට invitation එකක් direct හදන්න දෙන්නත් පුළුවන්. දැන් ලියුම් ප්‍රශ්නේ වෙනුවට එහෙම එන්නේ සාමාන්‍යයෙන් එන්න පුළුවන්. එතනදී බලන්න letter of invitation කියව ගමන් invitation එකක් බුක් ගාලා ලියන්න එපා. ලියන්න ඕනේ ලියුමක්. මොන ලියුමක්ද? formal letter එක. දැන් අපි ලියන්නේ invitations නේ. එතකොට බලන්න පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ page number 6. question number 1. Write an invitation. ලියන්න the invitation එකක් to the principal කාටද? විදුහල්පතිවරයාට of a neighboring school. අසල පාසලක ඉන්න විදුහල්පතිවරයාට තමයි මේ invitation එක ලියන්නේ. inviting him ඔබට ආරාධනා කරමින් to participate සහභාගී වීමට to your school's annual prize giving ceremony. වාගේ පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයට එන්න කියලා තමයි ඔයා මේ ඉන්විටේෂන් එක ලියන්න උත්සාහ කරන්නේ. ඉතින් බලමු උත්තරයක්. මේකේ ටයිම් ඩේට් වෙනියු එක තමයි ඉස්සරහට කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම ලස්සන දාන්න ඔබ සිංහලෙදිවත් අපි ලියන්නේ ආරාධනාවයි කියන්නේ. ඉතින් ඉංග්‍රීසියෙන් ලියන්නේ invitation. කැපිටල් වලින් ලියනවා නම් වඩා යෝග්‍යයි. invitation. අපි ඉන්දිරාත් ගහනේම ගැම්මට පටන් ගන්න. හරි. දැන් මේ බලන්න මේකේදී අපි අර නෝටිස් එක ලියනවා වගේ සම්පූර්ණ කතාවක් පැරග්‍රාෆ් එකක් බොක්ස් එකක් විදියට ලියන්නේ නැහැ. මේකේදී ඔයාට රෆ් අයිඩියා එකක් ගන්න. මම ඔයාට දීලා තියෙනවා ඊට කලින් පිටුවේ sample invitation තුනක් එකම event එකක් සම්බන්ධව. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ invitations තනි ආකෘතියකට නිර්මාණය වෙන්නේ නැහැ. ඒක විවිධ විදියට ලියන්න පුළුවන්. තේරුණාද? ඉතින් දැන් මේ තියෙන event එකෙන් අපි පටන් ගත්තොත් තියෙන්නේ මොකක්ද? වාර්ෂික ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයක්. අපි ලියමු මෙහෙම. Our schools එතකොට මෙහෙම ලියන්න මම කියන්නේ මොකක්ද? annual prize giving ceremony of කියලා පාසල දැම්මයි of පාසලක් දාන්න. Nalanda National College annual prize giving ceremony of Nalanda National College. Nalanda ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය. වාක්‍ය ඕනේ මේකට කිලින්ම දැම්මා. on කියලා දිනේ දාන්න පුළුවන්. නැත්නම් ඔයාට වාක්‍ය හදනවා නම් මේත් ඇතුළේ හැකියි. will be held on කියලා දිනේ දාගන්න ලස්සනට 13th of March 13th of April ගානේ April 2025 at
කියලා දාන්න වෙලාවක් at 8:30 am in the main hall. දැන් මේකේදී ආරාධනානේ කරන්නේ පුතා. ආරාධිතයා කවුද? ආරාධිතයා වෙන්නේ විදුහල්පති. විදුහල්පති මිස්ටර් කවුරු හරි කෙනෙක් නමක් දාගන්න. මිස්ටර් අපි දාගමු සුභාෂ් හෙට්ටිආරච්චි. මිස්ටර් සුභාෂ් හෙට්ටිආරච්චි. දැන් මේ ප්‍රශ්නේ කියනවා ආසන්න පාසලක විදුහල්පතිවරයෙක් කියලා සුභාෂ් හෙට්ටිආරච්චි. යටින් ලියා ගන්න යාගේ තනතුර the principal පොඩියට තිබ්බත් ඇති වෙන්න the principal of කියලා පාසලක් වෙනත් පාසලක් president's college ජනාධිපති විද්‍යාලය මිනුවන්ගොඩ අවසාන තාම ආරාධනා කරේ නැහැ. ආරාධනා කරන කොහොමද? you ඔබට are kindly invited ඔබට කාරුණිකව ආරාධනා කරනවා. නැත්නම් සාදරයෙන් කියලා කියන්නත් පුළුවන්. cordially invited. You are cordially invited. කියලා මෙතනින් ඕනනම් දිනේ දාන්න. අද දිනේ අද ඇවිල්ලා 19 මාර්තු 2025 මේ පැත්තෙන් දාන්න සංවිධායක කමිටුව organizing committee. organizing committee. ඕක තමයි පුතා ආරාධනා පත්‍රය. අමාරුද? නෑ. මේක ලේසි ඈව පැනික් වෙන්නේ නැතුව ලියන්නයි තියෙන්නේ. ඕක තමයි ආරාධනා පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයට සාපේක්ෂව අපි දෙවෙනි ප්‍රශ්නය ලියාගමු. එතකොට තවත් ලේසි වෙනවා වැඩේ. දෙවෙනි ප්‍රශ්නය බලමු. දැන් ඔයා ගැන ඔයාට අදහසක් තියෙනවා මේ ආරාධනා පත්‍රය කොහොමද කියලා. Write an invitation, ලියන්න the invitation එකක් to all parents කාටද? සියලුම දෙමාපියන්ට inviting them යාට ආරාධනා කරලා to the general meeting මහසභා රැස්වීමට of the school පාසලේ මහසභා රැස්වීමට time date period ඇතුළත් කරන්න ඕන. කොහොමද කියන්නේ? අර විදියට ලියා ගන්නත් ලේසියිනේ. the general meeting තව ආකෘති තියෙන නෑ. එහෙම හිතන්න එපා මේක විතරයි තියෙන්නේ කියලා නෑ. ලියන්න පුළුවන් the general meeting of කියලා පාසල දාන්න. Nalanda National College. The general meeting of Nalanda National College දිනේ දාගත්තා will be held on පවත්වාවි මෙන්න මේ දවසේ දිනයක් කියන්න පුතා 31st of March 2025 at 2 p.m. in the main hall. දැන් මේකෙදි කෙලින්ම ආරාධනා කරන්න තියෙන විශේෂ කාරණා මොකොත් නැහැ. සියලුම දෙමාපියන්ට ආරාධනා කරන්න ආරාධනා පත්‍රයක් සකසන්නයි යන්නේ. ඔයාලට පුළුවන් කෙලින්ම all the parents are cordially invited කියලා කියන්නේ. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ මේ සියලුම ආරාධනා පත්‍ර තනියම දෙමාපියන්ට යන්න. ඉතින් ඔයාලට තනි පුද්ගලයෙක් අරමුණු කරලා මේක කියන්න පුළුවන්. You are cordially invited පාඨකාර ආදරයෙන් දයාබරව ආරාධනා කරනවා to be present පැමිණ සිටීමට ආරාධනා කරනවා. පැහැදිලිද? ඔහොම ලියන්න පුළුවන්. නමක් ගමන් මොකොත් නැහැ. තනි පුද්ගලයෙකුට එක එක්කෙනා ගන්න මේ විදියටම යනවා. ඊළඟට දිනේ දාන එක වැදගත්. 19 3යි 2025 මේ පැත්තේ සංවිධායක කමිටුව organizing committee
organizing committee. පැහැදිලිද? නැත්තම් දාන්න පුළුවන්. ආදිශිෂ්ට සංගමයන් මොකක් කරගත් දාන්න පුළුවන්. ඊට වඩා පැනික් වෙන්න එපා. සංවිධායක කමිටුව. එයාලනේ ආරාධනා පත්‍ර නිර්මාණය කරන්නේ. ඉතින් සංවිධායක කමිටුවෙන් වැඩි කොට දාගන්න එක වඩා හොඳයි. ඔය විදිහට තමයි හැදෙන්න ඕනේ. මේවා ලස්සනට මැදට දාන්න තවත් හොඳයි ඈ. මැදට දාන්නවා කියලා කියන්නේ දෙපැත්තට ගන්නට පෙති පෙති හොම කියලා තිබ්බොත් හොඳයි ඈ. හරිද? ඊළඟ කතාව. තව එකක් තියෙනවා තුන්වෙනි එක. ඉතින් ඒකත් උඩ දාලා බලමු. උඩ දාමු. තුන්වෙනි එක. මේ බලන්න. Design an invitation එකක් design කරන්න to the chief guest ප්‍රධාන ආරාධිත අමුත්තාට Mr. සුභාෂ් ගලහිටියාව Mr. සුභාෂ් ගලහිටියාව කියන ප්‍රධාන ආරාධිත අමුත්තාට තමයි invitation එකක් design කරන්න ඕන. එයාගේ තනතුරක් දීලා තියෙනවා the zonal education director කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක inviting to be present පැමිණ සිටීමට මොකටද the annual sport meeting your school ඔබේ පාසලේ වාර්ෂික sport meet එක කොහොමද කියන්නේ අපි මේක මේ විදිහට ලියමු. චරිතය මුලට දැම්මා. මේ බලන්න. මිස්ටර් සුභාෂ් ගලහිටියාව මිස්ටර් සුභාෂ් ගලහිටියාව the zonal educational director zonal educational director you are kindly invited ඔයාට කාර්මික ආරාධනා කරනවා you are kindly invited to be our කවුරු විදිහට දෙන්න කියන්නේ පුතා chief guest නේ our most valuable නැත්නම් most respectful chief guest to be our most respectful chief guest on our annual මේක චුට්ටක් highlight කරගන්න. ඔයාට ඒ වැඩ කැලේ ටික දන්නේ නැහැ කිය. annual sports meet sports meet 2025 අවුරුද්දත් ඕන දාගත්ත හැකි 2025 on කියලා දිනයක් දාගන්න දිනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කොහොමද on දිනයක් කවද්ද දාන්න 29th of March at කියලා දාන්න ආරම්භක වේලාව am 8 am in the school පාසල් ground එකේ school ground in the school ground of කියලා පාසල දාන්න තාම පාසල විතර සඳහන් කරලා තියෙන නිසා පාසල දාන්න in the school ground පාසල් පිටිය of President's College Menuwangood අරකට වඩා චුට්ටක් වෙනස් විදිහේ ආකෘතියකට මම මේක ලියුවා. දැන් ඔයාලට තේරෙනවා අපි ලියන ආකෘතිය නිශ්චිත නැහැ. ඕන විදිහකට ලියන්න පුළුවන්. ඒකේ නිදහසක් අපිට තියෙනවා. කොහොම හරි කමක් නැහැ. කතාවේ අවසානයේට ලස්සනට ගෞරවනීය විදිහට අදාළ පුද්ගලයාට ආරාධනා කරලා තියෙන්න ඕන. අද දිනේ දාගන්න පුතා 19/3 2025 මේ පැත්තෙන් දාන්න organizing committee මේ අනිවාර්යෙන් දාන්න organizing committee ඔය විදිහට තමයි
ඒ ඉන්විටේෂන් එකත් අවසන් වුණේ. එතකොට ඉන්විටේෂන් තුනක් කතා කරගත්තා. රෆ් අයිඩියා එකක් ගන්න. ඒත් අපහැදිලි නම් ඕන වෙලාවක අහන්න අපි කතා කරමු. උදේට පාඩම් කරගෙන ගැම්මට දැස් කියලා යන්න පුතා එක්සෑම් එකට. පාඩම් ගන්න පුළුවන් උපරිම ලකුණු ගන්න බලාපොරොත්තු වෙන්න වැඩේ කොට දාගන්න. හා